අම්මට නෑනේ මම මොන ආයුවත් මං හෙව්වේ මගේ දෙයක්. ඔයා පාඩුවේ ඉන්න. උඹ මටද පුතේ උඹ ගැන හොයන්න එපා කියන්නේ. උඹ රැට රැට පෙති වගේක් ගහනවා මම බලාගෙන හිටියේ. උඹ නාස්ති වෙලා තිනු මේ යාළුවෝ හින්දා. මට ඉඳලා වැඩක් නෑ පුතේ මම මැරිලවත් යලවඩන් එකක් අයියෝ. මේ අම්මා මේ වැරදියට හිතම්බන් අම්මා හිතන්නේ මේ මත්ද්‍රව්‍ය ගහනවා කියලා. මේ මමත් බොරුවට වැරදිකාරයෙක් කියනවා. පාප මිත්‍රයලු මේ මන්න කියන්නේ ඇත්ත කියපන් උදේ නැත්තම් බොරුවට නඩු ගන්න බෑනේ ඇත්ත කියා. කියන්නම් අම්මේ මෙහෙන්නකෝ මං කියන්නම් ඇත්ත. හරි මට ඇත්තම කියන්නකෝ එහෙනම්. මෙන්න මේකයි අම්මේ ප්‍රශ්නේ. ඔන්නෝගයි අම්මේ උනේ දැන් මම මේ අන්තිම පෙත්ත බොන්න රුපියල් 100ක් හොයන්නේ ඉඳී. හරි පුතේ උඹට ඕකද තිබ්බ ප්‍රශ්නේ කලින් කියන්න එපා. ඉඳපන් මම උඹට රුපියල් 100ක් දෙන්නම්. බද දන්නවද උඹලා මට මොකද්ද කිව්වේ කියලා? නෑ අම්මා කිව්වේ මට උඹට මගේ පුතෙක් කියන ලැජ්ජයි. මොනවද මම මේ අහන්නේ මචං? යකෝ එනසල ගමේ උඹට කිව්වේ බිග් ඩික් වසන්ත කියලා. එහෙමයි ගමේ මිනිස්සු මට කතා කරේ. ඇයි මට මෙහෙම කරන්නේ? ඔක හරි නෑ මගේ පුතේ. මගේ පුතේ වෙන්න බෑ මගේ පුතේ. නෑ අංකල් මෙයාටම වැරද්ද කියන්නත් බෑ. ඔයා ජාන වලින් එන ප්‍රශ්නනේ අංකල්. ජාන? ඔබ කියන්නේ මගේ ඇගේ තියෙන ජාන? ඉතින් ඔබ කියන්නේ මගේ කොටයි කියලා. කොට අපල 100යි දෙන්නේ කන පැලෙන්න උඹට දැනගනි. මේ ඔබ දන්නවද? ඉතින් හන්දියක මට ළමයෙක් හිටියා මේ ගමේ. යන්න එපා නේද? හරිද? මට සමාව වෙන්න තාත්තේ. සමාව නෑ මං ගාව. ඔබ මට ලැජ්ජා කරලා තියෙන මොකද පුතේ නෙමෙයි. දෙන්න පුතේ සල්ලි. අම්මේ මට ඕනේ 100යි. ඇයි මේ 5100ක්? උඹේ ඔය 100කින් උඹේ අන්තිම පෙත්ත ගනි. ඉතුරු 5000 පෙති අරගෙන උඹලා තාත්තට